හලෝ මම සුබ දවසක් අයබෝන් අද මම කතා කරන්න හිතුවා මිනිස්සෙකුට ලෝකේ වෙන්න පුළුවන් නරකම දේවල් පහ. මේක සඳහා මම භාවිතා කරනවා මාකස් ඔරලියස් විසින් ලියපු මෙඩිටේෂන් කියන කෘතිය. මේකේ ඔහු දක්වනවා මිනිසාට වෙන්න පුළුවන් නරකම දේවල් පහ ගැන කතා කරද්දී ප්‍රධාන වශයෙන් තමයි තාර්කික මනස අත්හැරීම. මිනිසෙක් තමන්ගේ තාර්කික මනස අත්හැරලා කටයුතු කරනවා නම් ලොජිකල් දේවල් පිළිබඳව හිතන්නේ නැතුව සාමාන්‍ය දේවල් ගැන හිතමින් තීරණ ගන්නවා නම් ඔහු කියනවා ඒක මිනිස්සෙකුට වෙන්න පුළුවන් නරකම දෙයක් කියලා. දෙවෙනි දේ තමයි සත්‍යයෙන් බැහැර වීම. මිනිස්සෙක් බොරු කියන්න ගත්තොත් ඔහුට සිද්ධ වෙනවා දිගින් දිගටම බොරු කියන්න. ඉතින් සත්‍යයෙන් බැහැර වීමත් මිනිස්සෙකුට වෙන්න පුළුවන් නරකම දෙයක් කියලා සඳහන් කරනවා. ඔරලියස් කියන දෙයක් තමයි අන් අයට වෛර කිරීම සහ අන් අය පිළිබඳ අවිශ්වාසයෙන් කටයුතු කිරීම. එතකොට අපි පක්ෂපාතීත්වයක් නැතුව අන් අය පිළිබඳ අවිශ්වාසයෙන් කටයුතු කරනවා නම් ඒකත් ඔරලියස් කියන විදිහට මිනිස්සුෙකුට වෙන්න පුළුවන් නරකම දේවල් වලින් එකක්. ඊළඟ දේ තමයි අධික ඇල්ම, අධික පරිභෝජනවාදී ජීවිතය. අපි දන්නවා මාකස් ඔරලියස් කියලා කියන්නේ ස්ටොයික්වාදියෙක්. ඔහු කියන විදිහට අධික ඇල්ම, අධි පරිභෝජන ජීවිතය ඊටාම නරක දෙයක් විදිහට තමයි ඔහු දකින්නේ. ඒකට හේතුව තමයි ඔහු කියනවා අධික පරිභෝජනය තුළින් අපිට සෑහෙන විපත්තියක් සිද්ධ වෙන්න පුළුවන්. අධික පරිභෝජන ඇල්ම නිසා අපිට තමන්ගේ සැබෑ ස්වභාවය අමතක වෙන්න පුළුවන්. ඊළඟට දෙයක් තමයි තමාගේ සැබෑ ස්වභාවය පිළිබඳව තේරුම් අරගෙන කටයුතු නොකිරීම. ඉතින් මේකත් මිනිස්සුන්ට වෙන්න පුළුවන් නරකම දේවල් අතරින් එකක් කියලා මාකස් ඔරලියස් දක්වනවා. ඉතින් අවසාන වශයෙන් ඔහුගේ කෘතියේ කොටසක් මම උපුටලා දක්වන්නම්. The worst harm you can do to yourself is to wrong your own soul. ඔහු කියනවා තමාට සිදුවිය හැකි නරකම දේ තමයි තමාගේ ආත්මයට විරුද්ධව කටයුතු කිරීම. නැත්නම් ආත්මයට වරදක් කර ගැනීම. එහෙනම් අද කතාව මේ සම්බන්ධව තමාට සිද්ධ වෙන්න පුළුවන් නරකම දේවල් පහ ගැන. ඉතින් ගිහින් එන්න ජය වේවා.